ඉතින් මේ වීඩියෝ එක කරන්න කලින් මොකද කලින් මම එක දෙයක් දැක්කා. ඒ තමයි ඇමරිකාව අපව බෝම්බ දාන්න ඇස්සෙනවා කියලා ඊරානයට. ට්‍රම්ප්ට මඩ පැනලා තියෙනවා. මොකද ඊරානය නවතින්නේ නැහැ. ඊරානය ආයි ගේම් ඉල්ලනවා නිකන් මුඛා දිගා වගේ ගේම් ඉල්ලනවා. ඒ ආයි ඇමරිකාව ලුකුයි අරවා මේවා කියලා ඊරානය පොඩ්ඩක්වත් බය නැහැ. ඉතින් මේක දකිද්දී මේ වගේ දේවල් දකිද්දී මට මතක් වෙනවා අපන්න රටක්. විතර මේ රටක් තිබ්බා සහ ඒ රටේ ජාතියක් හිටියා. ඒ ජාතිය නිකන් පට්ට යක්කු වගේ. කාටවත් බය නැහැ. කියන්නේ මොකාවත් බය නැහැ. ආයි ඔක්කොම ආයි කිව්වම නිකන් සැලෙන්ඩර් ඒ කියන්නේ. ජාතිය තමයි සිංහ. ඉතින් අන්නේ හිටපු ජාතිය මොකක්ද කියනවා මට මේ ඊරානේ වැඩ කරන විදිහට. මම මේකෙන් කියන්නේ අපි මේ ඊරානේ පැත්ත ගන්නවා කියලා තියෙන්නේ. එහෙම නෙමෙයි. ඒකට අපිට ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. දැන් බලන්න ඊරානේ කියලා තියෙන්නේ වරෙන් ඕන බම්බුවක් අයිද ගහනවා. ඉතින් මේක ප්‍රශ්නයක් නෑ. ඇමරිකාව කියලා මේ ලොකු නෑ. මේක තමයි ඊරානි කියලා තියෙන්නේ. ඉතින් දැන් ට්‍රම්ප් දැන් මේ කතා කරනවලු දැන් හමුදාවේ කට්ටියත් එක්ක දැන් ඇමරිකාවේ හමුදාවේ කට්ටියත් එක්ක මේ දැන් ආපහු පාරක් කෙනාට බෝම්බ දාන්න. මේ මම ඊරානේ බෝම්බ දැම්මා කියලා ඒ කට්ටිය හැබැයි ලෑස්ති පිටේ ඉන්නවා. ඒ කියන්නේ ඔය නගරයට භූගත නගර හදාගෙන කටේ රෙඩි පිටේ ඉන්නේ. ආයි මේ උන් නිකන් දක්ෂයි ඒ වගේම දරුණු. ඉතින් ට්‍රම්ප් හැබැයි අනිවාර්යෙන් මොකක් හරි කරලා ගේමක් කරලා දිනයි නැත්තේ නෑ. හැබැයි ලේසි වෙන්නේ නෑ. ඉරාන් කාර්යත් එක්ක. මොකද ඉරාන් කියන්නේ අර ඉස්සර මම කිව්වා වගේම අපේ මං කිව්වේ රටක් තිබ්බ ලංකාව කියලා. ඒ රටේ හිටියා සිංහල කියලා සුපිරි පැට්ටෝ වගේ. හෙලෝ කියලා කිව්වේ. කියන්නේ පට්ට සිංහලයෝ වගේ. අන්න උන් වගේ තමයි දැන් මේක වැඩ කරන්නේ. හරිද? දැන් කියන්නේ අය මාර මොරල් එකේ වැඩ කරනවා සීන් එක. ඉතින් මම හිතන්නේ බලමු ඉතින් මේ සමහරට ලොකු බෝම්බ දාලා ඉතින් ඉරාන්ව පොඩ්ඩක් ටේක් කාලයකට නවත්තන්න පුළුවන් ආපහු නැගිටිනවා. උදාහරණයක් විදිහට අපේ ඒ කාලේ හිටපු සිංහලයෝ එහෙම දැන් උන්ට ගැහුවා. මේ සිංහලයන්ට ගැහුවා නෑවිලා විජයබාරතුමා විතර ඇවිල්ලා අපිට ගත්තා. දුරුගුණ තමයි වල බේරගත්තා නෙමෙයි නායකව කොහින් හරි නැගිටිනවා. ඒ වගේ දැන් ඒ කාලේ හිටපු සිංහලයෝ වගේ තමයි මට දැන් ඉරානෙ. කියන්නේ ගහන්න උන් කලුත් නායකයෙක් එනවා. දැන් අයි සිංහලේ නම් කියන්නේ මේ ඉරාන් කාර්ය බලන්න පට්ට මොකල්ලක් තියෙනවා මොනවා. ඉතින් මේ වෙනකොට ආරංචි වෙනවා කොම් සමුද්‍ර සංධිය අවහිර කරලා ඉරානයේ විසින් නැව් අත්අඩංගුවට තියෙනවා. ඒ කියන්නේ කොම් සමුද්‍ර සංධියේ ඉරානය කියන්නේ එයාලගේ තමයි කොම් සමුද්‍ර සංධිය. එයාලා තමයි පාලනය කරන්නේ. දැන් කියලා තියෙනවා ආයි වෙන කාටවත් නෙමෙයි මේ කොම් සමුද්‍ර සංධිය අපි. මොකද ලෝකේ තෙල් හා ගෑස් පළදාමින් 20ක් වෙන හෝමු සංධිය. මේක පාලනය කරනවා කියන්නේ ඉතින් මුළු ලෝකෙම කන්ට්‍රෝල් කරන්න ලොකු පවර් එකක් ඉරාන වලට හැම්බෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි. ඉරානෙට කොච්චර පුළුවන් ලංකාවට කොච්චර පුළුවන්. මොකද ඉරානෙට කන්ට්‍රෝල් කරන්න පුළුවන් 120යි. හොඳට මතක තියාගන්න 120යි. හැබැයි හොඳට මතක තියාගන්න ලංකාවට කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඉන්දියන් සාගරයේ 160ක් තෙල් ඉන්ධන ගෑස් භාණ්ඩ ප්‍රවාහනය මුළු ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන් ලංකාවට. ලංකාවේ තියෙන පට්ට උපාය මාර්ගයේ පිහිටීම. ඒ අතින් බලද්දී ඉරානට වඩා ලංකාව භයානකයි. ඉරානට වඩා ලංකාව භයානකයි උපාය මාර්ගයේ පිහිටීම. අපේ රටේ ඉතින් නායකයෝ නම් ඉතින් මම මොකුත් කියන්නේ නැහැ. ඉතින් අර කියන්නේ අපේ රටේ තියෙන උපාය මාර්ගයේ පිහිටීම අනුව අපේ එකාට පුළුවන් නිකම් අපේ නායකයන්ට හරියම නායකයෙක් ඉන්නවා. හරියම නායකයෙක් කවදා හරි ආවොත් ඊටපු කට්ටිය මට කියන්න බෑ. කවදා හරි සුපිරි වෙට්ටෙක් ආවොත් නිකන් බ්ලැම්ඩේ කුටින් වගේ. බ්ලැම්ඩේ කුටින් එන අගගද තියෙන්න පුළුවන්. ඒනට බලන්නකො ඔයාලා වැටිච්ච රට නගොට්ටෝලා ගත්තා නිකන් අන්න ආයි. වැඩි තියෙන්න පුළුවන් මිනිස්සෙක්ගේ. ඈ
ඉඳලා තියෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ නායකයෙක් ආවොත් අපි අනිවාර්යෙන්ම හොඳට මතක තියාගන්න ලංකාවේ ලංකාව නෙවෙයි ලෝකේ ලංකාව කියන ලෝකයේ අංක එකේ බලවත් රටක් වඩපත් වෙනවා. ආයෙක කාටවත් නවත්තන්න බෑ. ආයෙ පායි මාර්ගික පීඩීමම ඇති. යකෝ ඉරානෙට පුළුවන් නම් 120ක් කන්ට්‍රෝල් කරලා උච්චර කෙලියක් කරන්න යකෝ 100ට 60ක් 70ක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපිට මොනවද අපිට කරන්න බැරි? අපිට මොනවද කරන්න බැරි? අපේ පායි මාර්ගික පීඩීම තියෙන තැන දන්නේ නැහැ ඒ කියන්නේ. මොනව කරන්නද? ඒ වුණාට මේ කපද අලුත් නායකයෙක් හොඳ මතක තියාගන්න. අපිට ඉතින් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඔබ බලන් ඉන්න වෙනවා අපිට. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් මේ යුද්ධය කරා යනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. හ්ම්. ඉතින් යුද්ධේ ගලන් යන දෙයක් එච්චර මට නම් සෙට් නෑ. මොනවා වෙයිද?